ජේසු ජීවමානයි. නැවත වාරයක් උන්වහන්සේගේ වචනය ඔබගේ නිවසට පැමිණෙනවා. ජීවිතයට පැමිණ අපි යොහාන් 14 වෙනි වගන්තිය අපි මෙනෙහි කරමු. උන්වහන්සේගේ වචනේ කියනවා පියාණන් වහන්සේ කියනවා මම පියාණන් වහන්සේ ජේසුස් වහන්සේ කියනවා මම පියාණන් වහන්සේගෙන් ඉල්ලමි මම නුඹලා සමග සදාකාල සිටින පිණිස තව සැනසෙලිකාරයෙකු වෙනවා කියලා. හාලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ උන්වහන්සේ අපට ශුද්ධාත්මයන් වහන්සේ සැනසෙලිකාරයන් වහන්සේ කෙනෙක්ව අපට දුන්නා. ඔබ සමහර විට කනස්සල්ලෙන් දාද සිටින්නේ ඔබ ගාවම ඔබ තුළම සිටිනවා ඔබට සැනසීම දෙන ශුද්ධාත්මයන් වහන්සේ. මේ ශුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න. මේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිහිට ඉල්ලන්න. මේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න මොන මාර්ගයේද මම ගමන් කරන්න. මේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න මන් ස්වාමිනී මට සැනසීම අවශ්‍යයි. උන්වහන්සේගේ නමම ජේසුස් වහන්සේ කියනවා සැනසෙලිකාරයන් වහන්සේ එනවා කියලා. ඒ නිසා අද දවසෙත් නැවතත් මෙනෙහි කරන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට සැනසෙලිකාරයන් වහන්සේ කෙනෙක් දීලා තිනවා. ඒ කෙනා ඔබ ජේසුස් වහන්සේ පිළිගත්ත වෙලාවේ ඔබගේ ජීවිතය තුළට එනවා. ඒ සැනසෙලිකාරයන් වහන්සේත් එක්ක ගමන් කරන්න උන්වහන්සේ ඔබට සැනසීම සමාදානය දෙනවා. ජේසුස් වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන යන්න. ජේසු පිහිටාය. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.